ඔයත් කොච්චර පාඩම් කළත් ඒ කිසි දෙයක් මතක නැති කෙනෙක්ද? ලකුණු අඩුයි කියලා අවුලෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු පාඩම් මතක තියාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 ස්පේස් රෙපිටේෂන්. ස්පේස් රෙපිටේෂන් කියන්නේ පාඩම් ගොඩක් කාලයක් මතක තියාගන්න භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමයක්. අපි ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමයි එක පාඩමක් ගොඩක් පාරක් කියවලා මට දැන් හොඳට මතකයි කියලා හිතන එක. හැබැයි ඒ දේවල් අපිට මතක තියෙන්නේ පොඩි කාලයක් විතරයි. දවස් කිහිපයක් යද්දී ඒ දේවල් අමතක වෙලා යනවා. මේ අමතක වීමේ ස්වභාවය පැහැදිලි කළේ ජර්මානු මනෝවිද්‍යාඥ හර්මන් විසින්. ඔහු හඳුන්වා දුන් ෆොගිටින් කර්ව් අනුව අපි නැවත පරීක්ෂා නොකරන තොරතුරු ඉක්මනින් අමතක වෙලා යනවා. හැබැයි ඒ තොරතුරු විවිධ කාල පරතර වලින් රිවිව් කළොත් මතකයේ තිබීම විශාල ලෙස වැඩි වෙනවා. මේක කරන්නේ මෙහෙමයි. අද පාඩමක් ඉගෙන ගත්තොත් ඒක හෙට ටිකක් බලන්න. ඊට පස්සේ දවස් 3කින් ආපහු බලන්න. ඊට පස්සේ මාසෙකින් බලන්න. මෙන්න මේ විදිහට රිවිව් කරන කාල පරතරය වැඩි කරන්න. ප්‍රැක්ටිකල් විදිහට මේක කරන්න නම් පාඩම් කෙටියෙන් සටහන් කරගන්න. රිවිව් දවස් කැලෙන්ඩර් එකක ලියා ගන්න. රිවිව් කරන වෙලාවේ පොත බලන්න කලින් මතකයෙන් උත්සාහ කරන්න. දවසකට 5 වතාවක් කියවීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා දවස් කිහිපයකට බෙදා රිවිව් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් ශක්තිමත්. මේ ක්‍රමය එක්සෑම් වලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා වගේම ලොකු සිලබස් එකක් වුණත් ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාට මැනේජ් කරගන්න පුළුවන්. අංක 2 ඇක්ටිව් රිකෝල්. ඇක්ටිව් රිකෝල් කියන්නේ පාඩම් මතක තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් බලවත්ම ක්‍රමවේදයක්. ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි පොතක් හරි සටහනක් හරි නැවත නැවත කියවන එක. එහෙම කරද්දී ඔයාට හිතෙනවා මට මේක තේරෙනවා කියලා. නමුත් ඇත්තටම එතනදි වෙන්නේ තොරතුරු හඳුනා ගැනීමක් විතරයි. ඇක්ටිව් රිකෝල් කියන්නේ පොත වහලා ඔයා ඉගෙනගත් දේ මතකයෙන් උත්සාහ කරලා කියන එක. උදාහරණයක් විදිහට කිව්වොත් පාඩමක් කියවලා ඉවර වෙලා මේ පාඩමේ ප්‍රධාන කරුණු මොනවද කියලා ඔයාගෙන්ම අහන්න. පොත බලන්න කලින් ඔයාට ඒවා මතකයෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. ප්‍රැක්ටිකලි මේ ක්‍රමය පාවිච්චි කරන්න මේ දේවල් කරන්න. පාඩමෙන් ප්‍රශ්න ටිකක් හදාගන්න. ෆ්ලෑෂ් කාඩ්ස් පාවිච්චි කරන්න. පාස් පේපර්ස් කරලා බලන්න. මාතෘකාව කියවලා හිස් කොලයක සම්පූර්ණ පාඩමම ලියන්න උත්සාහ කරන්න. මේ ක්‍රමය ඔයාලට විභාග වලට සූදානම් වෙද්දී ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. අංක 3 පොමඩෝරෝ ටෙක්නික්. පොමඩෝරෝ ටෙක්නික් කියන්නේ පාඩම් කරන වෙලාවේ අවධානය වැඩි කරගෙන මොලේ තෙහෙට්ටු නොවි දිගටම ඉගෙන ගන්න උපකාර කරන කාල කළමනාකරන ක්‍රමයක්. මේ ක්‍රමය හඳුන්වලා දුන්නේ ඉතාලි නිෂ්පාදනශීලීතා උපදේශක ෆ්‍රැන්සිස්කෝ විසින්. ඔහු තමයි මේ ක්‍රමය පොමඩෝරෝ කියලා නම් කළේ. පොමඩෝරෝ කියන්නේ ඉතාලි භාෂාවෙන් ටොමැටෝ කියන වචනය. ඔහු පාසල් යනකොට භාවිතා කරපු ටයිමර් එක ටොමැටෝ හැඩේ කිචන් ටයිමර් එකක් නිසා ඒකට පොමඩෝරෝ ටෙක්නික් කියන නම දාලා තියෙනවා. මේ ක්‍රමයේ මූලිකම අදහස තමයි විනාඩි 25ක් සම්පූර්ණ අවධානයෙන් පාඩම් කරලා විනාඩි 5ක් විවේක ගන්න එක. මේක එක සයිකල් එකක්. මේ වගේ සයිකල් 4ක් කරාට පස්සේ විනාඩි 15ත් 30ත් අතර ලොකු විවේකයක් ගන්න ඕන. අපේ මොළයට එක දිගට පැය 2ක් 3ක් එකම දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපි පැය ගාණක් එක දිගට පාඩම් කරන්න හිතුවට අවසානයේදී කාර්යක්ෂමතාවය අඩු වෙලා යනවා. පොමඩෝරෝ ක්‍රමය මගින් මොළයට කුඩා විවේක ලබා දී මානසික විඩාව අඩු කරනවා වගේම මේ නිසා ඉගෙනීමේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. මෙහි වැදගත්ම දෙයක් තමයි ඒ විනාඩි 25 තුල අවධානය වෙනත් දේවල් වලට යොමු නොකර වැඩ කරන එක. ෆෝන් එක සයිලන්ට් කරන්න. එකම ටාස්ක් එකකට අවධානය යොමු කරන්න. ප්‍රැක්ටිකලි මේ ක්‍රමය පාවිච්චි කරද්දී මේ දේවල් කරන්න. ඉගෙන ගන්න ටොපික් එක තීරණය කරන්න. ටයිම් එක විනාඩි 25කට සෙට් කරන්න. ඒ කාලය තුල සම්පූර්ණයෙන්ම අවධානයෙන් වැඩ කරන්න. විනාඩි 25ක් ඉවරුනාම විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. හැබැයි මේ වෙලාව පාවිච්චි කරන්න ඕන ටිකක් ඇවිදින්න, වතුර බොන්න වගේ දේවල් වලට මිසක් ෆෝන් එක පාවිච්චි කරන්න නම් නෙවෙයි. මේ ක්‍රමය මගින් වැඩ කල් දැමීම අඩු කරගන්නත් පුළුවන්. අංක 4 මයින්ඩ් මැපින්. මයින්ඩ් මැපින් කියන්නේ පාඩමක් සරල වචන වලින් හරි පිටු ගණනකින් හරි නැතුව රූප සහ සම්බන්ධතා මගින් සංවිධානය කරගෙන මතක තබා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ලේඛකයෙකු සහ මතක විශේෂඥයෙකු ටෝනි බූසන් විසින්. ඔහු පෙන්වා දෙන විදිහට අපේ මොළේ වැඩ කරන්නේ සම්බන්ධතා මත. අපේ මොළේ ස්වභාවිකව හිතන්නේ නෙට්වර්ක් එකක් වගේ. එක අදහසක් තවත් අදහසකට සම්බන්ධ වෙන විදිහට. මයින්ඩ් මැප් එකක් හදනකොට පාඩමේ
ප්‍රධාන මාතෘකාව පිටුවේ මැද ලියලා ඒයින් අතු විදිහට උපමාතෘකා ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ අතු වලින් තවත් කුඩා අතු විදිහට විස්තර ඇඳ ගන්නවා. මේ ක්‍රමයෙන් අපිට ලැබෙන ප්‍රධානම වාසිය තමයි පාඩම සම්පූර්ණයෙන්ම එක පිටුවකින් දැක ගන්න ලැබෙන එක. මේ ක්‍රමය මගින් මොළයට එකම සිස්ටම් එකක් විදිහට පාඩම මතක තියාගන්න පුළුවන්. මයින්ඩ් මැප් එකක් හදද්දී පාට පෑන් විවිධ හැඩතල වගේ දේවල් භාවිතා කරනවා නම් තවත් හොඳයි. අංක 5. නෙමොනික්ස්. නෙමොනික්ස් කියන්නේ සංකීර්ණ හෝ දීර්ඝ කරුණු පහසුවෙන් මතක තබා ගන්න භාවිතා කරන සංකේත, කෙටි වාක්‍ය, රිද්ම හෝ කතා නිර්මාණය කිරීමේ ක්‍රමයක්. අපේ මොලේ සාමාන්‍ය වචනවලට වඩා හාස්‍යජනක, අරුම පුදුම, රිද්මයක් තිබෙන හෝ රූපමය දේවල් ඉක්මනින් මතක තබා ගන්නවා. නෙමොනික්ස් ක්‍රමය මගිනුත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. උදාහරණයක් විදිහට යම්කිසි විෂයක විෂය කරුණු අනුපිළිවෙලට මතක තියාගන්න අපිට පුළුවන් අකුරු එකතු කරලා කෙටි වාක්‍යයක් හදාගන්න. ආවර්තිතවගෝ මතක තියාගන්න අපි පුංචි කවි හදාගන්නේ අන්න ඒ වගේ. නෙමොනික්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. අංක 1. ඇක්‍රොනයිම්ස්. වචනවල මුල් අකුරු එකතු කරලා කෙටි වචනයක් හදන එක. අංක 2. ඇක්‍රොස්ටික්ස්. මුල් අකුරු වලින් වාක්‍යයක් හදන එක. අංක 3. රයිම්ස්. රිද්ම සහ සංගීත වාක්‍ය. අංක 4. ස්ටෝරි මෙතඩ්. මතක තබා ගන්න ඕන දේවල් එක කතාවක් තුළට දමා ගැනීම. මේ අතරින් ස්ටෝරි මෙතඩ් එක ඉතාමත් බලවත් ක්‍රමයක්. වැදගත්ම කාරණාව තමයි නෙමොනික්ස් එක ඔයාට තේරෙන විදිහට හදන එක. වෙන කෙනෙක්ගේ නෙමොනික්ස් එකකට වඩා ඔයාම හදාගන්න එක ඔයාට හොඳට මතක තියාගන්න පුළුවන්. අංක 6. ෆෙයින්මන් ටෙක්නික්. ෆෙයින්මන් ටෙක්නික් කියන්නේ පාඩම් ගැඹුරින් තේරුම්ගෙන දිගු කාලීනව මතක තබා ගැනීමට භාවිතා කරන ඉතාම ප්‍රබල ක්‍රමයක්. මේ ප්‍රචලිත වූයේ ප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු රිචඩ් ෆෙයින්මන්ගේ නමින්. ඔහු විශ්වාස කළේ ඔබට යමක් සරලව පැහැදිලි කරන්න බැරි නම් ඔබට ඒක හොඳට තේරිලා නැහැ කියන අදහසයි. මෙම ක්‍රමයේ මූලික අදහස ඉතාමත් සරලයි. පාඩම ඉගෙනගෙන ඉවර වෙලා ඒක තවත් කෙනෙකුට උගන්වන්න උත්සාහ කරන්න. ඔයාට එහෙම කෙනෙක් නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයා හිතේම අවාගත්ත කෙනෙකුට උගන්වන්න. ඔයාට ඒක වයස අවුරුදු 10ක ළමයෙකුට කියනවා වගේ සරලව පැහැදිලි කරන්න පුළුවන් නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට මේ මාතෘකාව තේරෙනවා කියන එක. ෆෙයින්මන් ටෙක්නික් එකේ පියවර 4ක් තියෙනවා. අංක 1. ඉගෙන ගන්න ඕන පාඩම තෝරගන්න. අංක 2. පොත බලන්නේ නැතුව මාතෘකාවට අදාළ කරුණු ඔයාට තේරෙන විදිහට සරල වචන වලින් ලියන්න. අංක 3. අඩුපාඩු. එහෙමත් නැත්නම් එක්ස්ප්ලেইন කරන්න බැරි තැන් හඳුනගෙන ආයෙත් පොත බලන්න. අංක 4. ටෙක්නිකල් වචන අඩු කරලා තවත් සරල කරන්න. මේ ක්‍රමයෙන් ලැබෙන ප්‍රධානතම වාසියක් තමයි කටපාඩම් කරන එක අඩුවීම. ඔයාට අර්ථ දැක්වීම මතක තබා ගන්නව වෙනුවට සංකල්ප තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට සංකල්ප තේරුම් ගත්තම ඔයාට ඒ දේවල් අමතක වෙනවා අඩුයි. උදාහරණයක් විදිහට බයොලොජි ලෙසන් එකක් ඉගෙන ගත්තොත් ඒ ප්‍රොසෙස් එක කෙටි කතාවක් වගේ කියන්න උත්සාහ කරන්න. ෆිසික්ස් කන්සෙප්ට් එකක් නම් දෛනික ජීවිතයේ උදාහරණයක් සමග එක්ස්ප්ලেইন කරන්න. මේ ක්‍රමයේ එක්සෑම් වල එසේ සහ තියරි ප්‍රශ්නවලදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට මාතෘකාව ගැඹුරින් තේරෙන නිසා ප්‍රශ්න වෙනස් විදිහකට ආවත් ඔයාට උත්තර දෙන්න පුළුවන්. අංක 7. විෂුවලයිසේෂන් ඇන්ඩ් ස්ටෝරි ටෙක්නික්. මේකෙන් අදහස් වෙන්නේ පාඩම් කන්සෙප්ට් එකක් හෝ ප්‍රොසෙස් එකක් කතාවක් වගේ හෝ චිත්‍රයක් වගේ මතක තබා ගැනීමේ ක්‍රමයක්. මොලේ ස්වභාවිකවම ඉමේජස්, කලර්ස්, ස්ටෝරීස් මත වැඩ කරන නිසා මේ ක්‍රමය ලොන්ග් ටර්ම් මෙමරි එකකට තොරතුරු එන්කෝඩ් කරන්න ඉතාමත් ප්‍රයෝජනවත්. උදාහරණයක් විදිහට ඉතිහාස පාඩමක් කියවද්දී ඔයා ඒ ඓතිහාසික සිදුවීම් විෂුවලයිස් කරන්න. ඔයා ඒ කාලේ ඉන්නවා වගේ හිතන්න. චරිත, ස්ථාන, ශබ්ද පවා මවා ගන්න. ජීව විද්‍යා පාඩමක් නම් ප්‍රොසෙස් එක ඇනිමේෂන් එකක් වගේ හිතන්න. මේ ක්‍රමය ඔයාට පාඩම් දීර්ඝ කාලයක් මතකයේ තියාගන්න උදව් වේවි. මීට අමතරව ඔයා පාඩම් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන තවත් කාරණාවක් තමයි ඔයා පාඩම් කරන ස්ථානය. ගොඩක් ഘോഷාකාරී තැනක පාඩම් කරන්න ගත්තොත් ඔයාට ඒක කරන්න බෑ. අවධානය වෙන දේවල් වලට යොමු වෙනවා. ඉතින් ඔයා පාඩම් කරන්න නිහඬ, පිරිසිදු තැනක් තෝරගන්න. ෆෝන් එක සයිලන්ට් කරන්න. මේසේ පිළිවෙලට තියාගන්න. එක පාරකට එක වැඩක් වෙත අවධානය යොමු කරන්න. ඔයා වැඩ ගොඩක් එකපාර කරන්න ගත්තොත් ඔයාට එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඒ වගේම මොලේ සාමාන්‍යයෙන් ශරීරයේ වෙනත් අවයව වලට වඩා ශක්තිය වැඩි වශයෙන් ගන්න අවයවයක්. ඒ නිසා පාඩම් මතක තබා ගැනීමට මොලේට සුදුසු ආහාර ලබා දීම ඉතා වැදගත්. මතක ශක්තිය වැඩි කරන ආහාර පිළිබඳව මීට කලිනොත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවනේ.
ඔමේගා 3 මේද අම්ල, විවිධ ඇට වර්ග, එළවලු සහ පළතුරු, ධාන්‍ය වර්ග මතක ශක්තිය වැඩි කරන්න උදව් වෙනවා. ඒ වගේම වතුර බොන එකත් මතක ශක්තිය වැඩි කරගන්න ඔයාලට උදව් වෙනවා. ඒ වගේම පාඩම් මතක තබා ගැනීම ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් අවධානය දෙන්නේ ස්ටඩි ටෙක්නික්ස් වලට විතරයි. නමුත් මතකයේ ශක්තිමත් කිරීමට ඉතාමත් වැදගත් දෙයක් තමයි නිසි නිින්ද. අපි ඉගෙන ගන්න දේවල් දිගු කාලීන මතකයකට මාරු වීම සිද්ධ වෙන්නේ බොහෝ විට අපි නිදා ගන්න වෙලාවෙදී. දවසේ ඉගෙනගත් දේවල් මොලේ සකස් කරන්නේ, වර්ගීකරණය කරන්නේ සහ වැදගත් තොරතුරු දිගු කාලීනව තබා ගන්නේ නිින්ද අතරතුර. විශේෂයෙන්ම ඩීප් ස්ලීප් සහ REM ස්ලීප් අවස්ථාවලදී ස්නායු සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඒ නිසාම එක්සෑම් එකට කලින් දවසේ රෑ පුරාම නිදාගන්නේ නැතුව පාඩම් කරන එක ඒ තරම් සාර්ථක දෙයක් නෙවෙයි. රිසර්ච් වලින් පෙන්වලා දීලා තියෙනවා එකම පාඩම ඉගෙනගෙන නිදාගෙන හෙට නැවත පාඩම බලන කෙනෙකුගේ මතකය නිදා නොගෙන දිගටම පාඩම් කරන කෙනෙකුගේ මතකයට වඩා හොඳයි කියලා. ඉතින් හැම දවසකම එකම වෙලාවට නිදා ගන්න උත්සාහ කරන්න. නිදා ගන්න කලින් ෆෝන් ස්ක්‍රීන් ටයිම් අඩු කරන්න. එක්සෑම් දවසට කලින් නිදි මරණ එක අඩු කරන්න. පුළුවන් නම් දවල් කාලයේ කෙටි පවර් නැප් එකක් ගන්න. මේ මගින් මෙන්ටල් රිෆ්‍රෙෂ් එකක් ලැබෙනවා. මේ විදිහට නිින්දක් ලබා ගන්න එක කාලය නාස්ති කිරීමක් විදිහට හිතන්න එපා. ඉතින් මේ ක්‍රම පාවිච්චි කළොත් ඔයාට පාඩම් මතක තියාගන්න එක හරිම ලේසියි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඔයාලට ඉගෙන ගන්න ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්.